Halo Masya. Oke Pak. මොකද වෙන්නේ? මොනවද ආවේ ඉන්නයිද? මේ හපංකෝ මේ කලින් වගේ පොඩි වැඩක් කරන්න හිතේ තියෙනවා. හොඳයි. මොකක්ද දැන් ඉතින් ඒක තමයි මට ඒ ගැන කතා කරන්න ඕනේ. මොන වගේ දැන් මොන වගේ සීන් එකක් දෙන්නේ අපි හිටියේ මම යාර මේ හසංගව යරුව සෙට් කරවගම වෙන හරිද? ඔව්. ඒක මම කරන්න ගොඩ ගොඩ හරි කරවන්න. බොයිස් බේ හසංග අන්තර පොඩි වැඩකට අත ගන්න දැන්නේ තිසු ප්ලෑන් එකේ පොඩක් ආපහු. බොයිස් මේ අර කලින් වගේම පොඩි වැඩක් කරන්න වඩයක් හිතේ තියෙනවා. මේ මට ඉතින් ඒ ගැන ඔයාලත් එක්ක කතා කරගන්න ඕනේ මෙහෙම නෙමෙයි හම්බෙලා. වීකෙන්ඩ් එක වගේ මොකද? මම සති දවස් දෙක වැඩ. ඔව් අපි වීකෙන්ඩ් එක සෙට් වෙමු. වීකෙන්ඩ් නේ. ඔව් මේ වීකෙන්ඩ් මේ 12 මේ වීකෙන්ඩ් එක. ඔව් මචං 12 මම හෙට නුවර එනවා. 10ට 11ට හරි මචං. එහෙනම් මේ 10ට 11ට මේ එහෙනම් හසංග උඹ මැසේජ් එකක් දාපන්. වැඩේ ෂුවර්නේ එහෙනම්. හරි මචං මම හදන්නම්. හරි මචං මේ එහෙනම් වැඩේ ෂුවර්නේ. හරි කොල්ල එහෙනම් අපි සෙට් වෙමු. හරි මචං බයි දුසරයි. මේරාද ආයි මේ අපි දන්තාව නුවර යන්නේ කොටුවට සෙට් වුණා මායිමුයි අපි අර කතා කරගත්ත වැඩේ ගැන කතා කරන්න යන්න අපි ගියාට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් බයි. Hai. Hai guys. යාඩද රසල දවසක් ඈ. අනිවාර්යයෙන්. අතන තියෙන කැෆේ එක ඉන්න අපි. තහඩු කෑ. පරහටි මුට්. වට්ටි පෙට්. කීයටද බං අරින්නේ? මේ වෙලාවට කලින් අපි හොඳයි. ඇත්තටි. මාත් උඹ වෙලා කියලා කිව්වේ තමයි මාත් නැගිටලා ගැම්මට ලෑස්ති වෙලා වඩා. මම එලාම් තිබ්බේ මොනවද තිබ්බේ නෑ මම ගත්තා. මම කවදාවත් නැතුව උඹලා දෙන්න නැගිට්ටුවානේ. එලාවට කවදාවත් නැතුව අපි දෙන්න කොල්ල ගත්තා. ඒක තමයි. නෑ මම බැලුවා මට කෝල් එක ආවා. මම එකපාරට පාන්සි කරද්දි ගන්නෙන් නා කෝල් කිය මට බනිනවා. වෙනද හැමදාම මම බරින්නේ. අර කාර්යය. යක් කරේද මම මිනිහා? මිනිහන් නම් ගණන් මදන් දැන් නම් ගණන් මදන් මාලාවක් දවසක් ඊටත් වැඩි නේපා. කෙලවර හොඳයි ඔව් එතන හොඳයි ඇවිල්ලා පළවෙනි වීඩියෝ එක කරන්න ගත්ත විතරයි ෆෝන් වල ස්ටෝරේජ් දැන් ඉතින් මේ කොල්ල දාගෙන ඩිලීට් කරනවා උසුරු පුර සතේ පෙන්නන්න කොසතා පෙන්න මම ආයි ඉතින් දන්නේ නැහැ බ ඉන්න ආයි කිකින තුරක් ඉන්න මොනවද කියන්නේ ලෝලෝ ඒපන් එහෙම මොකොත් කියන්න නෑ අපි යා අද කියපන් මොනවද කියනවා ඉතින් ඒක තමයි හම්බෙන්නත් වෙන්නේ කියලානේ කන්දා කුඩකට එකක් ඇවිල්ලා නේ මේ උදාගෙන නැගිට්ටුවා උදේ පාන්දර නැගිටියාකෝ එලාම් දෙලා ජීවිතේට එලාම් දෙන්නේ එලාම් හරි කතාව ගියා කොහෙන්ද බොයිස් මෙහෙමයි මේ නෑ ඉස්සලම් කැම එකක් තියලා තියෙනවනේ නේ මම ඒකයි කියන්න පොඩි වීඩියෝ එකක් කරන්න යන්නේ මම ඔයාලට එන්න කිව්වේ දමන් කෝල් එකක් ගත්තානේ කෝල් එක කරන් මම එන්න කිව්වේ ඔය පී ගෑවේ නෑනේ බං ඔව් කියලා වැඩක් නෑ බල වැඩක් නෑනේ බං දැන් විතර අපි අනම්මඩ විතරනේ බං කතා කරන්නේ අදාළ දෙයක් කතා කරන්නේ හරි කොහම හරි මම එදා කිව්වනේ අපි අර කලින් වගේ වැඩක් කරන්න යන්නේ කියලා එතකොට මචං මෙහෙමයි අපි අවුරුදු එකමාරකට කලින් වැඩක් කරා මතකනේ ඒක කෙලුණානේ ඒක කෙලවුනේ මත් නෑ කෙලුණේ වැස්සා? වැස් ඔව් තමයි වැස්ස තමයි
ඒක නිසා ඒ කියන්නේ අපි නුවර අපි ඉස්සෙල්ලාම කරපු වැඩේ මෙයාලා දන්නේ නැහැ. අපි ඉස්සෙල්ලාම මේ අපි ටික එකතු වෙලා නුවර ෂෝ එකක් කරා. වයස කියන්නලු අපි අවුරුදු 19 එතකොට අපි එකතු වෙලා ටිකක් ලොකු ෂෝ එකක් කරා. ඒ කියන්නේ DJ ආටිස්ට්ලා ටිකක් ගෙන්නලා ෆුඩ් ෆෙස්ටිවල් එකක් දාලා ටිකක් ලොකුවට DJ පාටි එකක් කරා. Don't know the time, I'm letting go. I wanna find someone to love. I feel alive, I think you know. We're getting down, we're getting low. Low, 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 low. We're getting down, we're getting low. Low, 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 low. We're getting down, we're getting low. Don't know the time, I'm letting go. I wanna find someone to love. I feel alive, I think you know. We're getting down, we're getting low. Low, 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 low. We're getting down, we're getting low. Low, 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 low. We're getting down, we're getting low. Party all night, going till the dark skies. I'll party all night, I'll party all night, I'll party all night. Give me one more dose and I'll party all night. Low, low, low. Don't know the time, I'm letting go. I wanna find someone to love. I feel alive, I think you know. We're getting down, we're getting low. Don't know the time, I'm letting go. I wanna find someone to love. I feel alive, I think you know. We're getting down. ටිකක් ලොකුවට DJ පාටි එකක් කරා. ඒක වැහලා ෆුල් නෑ අන්නවල සුන්නෑ. ඒකට හොඳ සෙනගකුත් හිටියා. ඒ වලට අපි හිතපු තරම් කිසිම දෙයක් උන්නේ නෑ නේ මචං. ඒක නිසා ඔව් පාරවල් යට වෙන්නම වැස්සා. එදාට විතර වැස්ස. ඒක අපේ ෆෝල්ට් එක. කලින් දවස් හොඳට පායලා ඔව්, කලින් දවසෙත් පායෝ ඊට පස්සේ දවසෙත් පායෝ. එදා එදා වැස්සා. හැබැයි නේවා ඒකට පට්ට අපේ වැරදි අපි ඔක්කොම ප්ලෑන් කළා. කිය කරා වෙද එක. ඔව් වෙද එක බැලුවේ නෑ බලන්න හිතුනේ. ඒ වුණාට මේ ඒකේ ලොස්ට් එක අපිට අවුරුදු දෙකමාරක් විතර පුරාවට තිබ්බා. ඒක නිසා මේ එතනින් ඉවෙන්ට් ආවා. ඔව් අපිට පොඩි පොඩි ඉවෙන්ට් උත් ආවා. ඉතින් ඒක කරලා අපි පොඩ්ඩක් මේව කරාට පස්සේ අපිට පොඩි පොඩි අවුරුදු උත්සව එහෙම ආවා. කරන්න අවුරුදු උත්සව පොඩි පොඩි දේවල් ආවා. අපි ඒවා බාරගත්තෙත් නෑ. මොකද අපි ගාව තිබ්බ සල්ලි ඔක්කොම ඉවරයි. හින්දිලා හිටියේ. හරිද? දැන් කොහොම හරි මේ අවුරුදු එකමාරකට පස්සේ ආය පෙරසේම සල්ලි එකතු කරගෙන ආයෙ මැච් එකකට බහලා ඉන්නවා. මෙයාලා දන්නේ නැහැ තාම මගේ අයිඩියා එක. ඇවිල්ලා කිව්වා වීඩියෝ කරමු කියලා. හා කිව්වා මුන් හතර දෙනා ඉතින් මොනවා කිව්වත් ඕකේ වෙනවා නේ මචං. හරිද? ඉතින් මම අයිඩියා එකක් දෙන්නම් මුලින්ම. ඉස්සලා හඳුනලා දෙන්නම්. ඉමංක නේවි ටීම් එකේ රග ගහනවානේ. තමන්න කියමු. NSBM එකේ ශිෂ්‍යයෙක්. හසංග මේ කවුද? හම්ස මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මම තිසරු මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. හරි කොහොම හරි කොහොම හරි මචං මෙහෙමයි පොඩි අයිඩියාවක් තියෙනවා. හරිද? අපි මේ කැම්පස් එකේ අවුට් වෙන්න අපිට තව අවුරුදු 4ක් තියෙනවානේ. ඒ අවුරුදු 4 ඇතුළත මගේ ඔළුවේ අයිඩියාවක් තියෙනවා අපි ෂෝ මෙච්චරක් කරනවා කියලා. හරිද? ඒ ෂෝ එකට හරියන කෑල්ල. ඒක වෙද අපි පටන් ගන්නවා කියමුකෝ. අපි පටන් ගන්නවා ෂෝ එකට පළවෙනිටම අපි මාලිගාවට ගිහිල්ලා පඳුරක් ගැට ගහලා අපි මේ වැඩේ මෙහෙම කරමු කියලා පටන් ගන්නවා. හරිද? ඒ පටන් ගන්න තැන ඉඳන් ෂෝ එක ඉවර වෙන දවසේ ෂෝ එක ඉවරනකම් අපි මේක හැම එකක්ම vlog එකකින් දෙනවා. ඔයාලට මතකයිද එදා මම ඔයාලට කෝල් එකක් ගත්තා. මම එකත් පැත්තක තියලා වීඩියෝ කරගත්තා. හරිද? එතකොට අපි පටන් ගත්ත දවස් දෙකකට කලින් ඒ කෝල් එකේ ඉඳන් හැමදේම වීඩියෝ වෙනවා. ඒක vlog එකක් විදිහට එඩියට යනවා. අපි YouTube මාකට් එකකුත් හදා ගන්න ගමන් අපේ ෂෝ වලට මේව කරනවා. ඒකට අපේ ෂෝ එක අපිටම පබ්ලිසිටි එකත් අපිටම කරගන්න පුළුවන්. ඒකයි මගේ මේ
අයිඩියා එක. එතකොට අවුරුදු 7ට එහෙම පොඩි ප්ලෑන් එකක් තියෙනවා. හරිද? වීඩියෝස් එක යනවා කියලා. සහ ඒකට මම පොඩි පොතක් ලියලා තියෙනවා. හරිද? අඩෝ මම වීඩියෝක් වගේ. නෑ නෑ පොඩි පොත. නෑ ඔබ දන්නවනේ. ඔව්. නෑ අපිට අර වැඩේ කෙලුණානේ. කෙලලා සතේ යතේ නැතුණාට පස්සේ ඩයිනම් පොඩි පොතක් ලියන්න ගත්තා. හරිද? අරක කෙලුණ හේතුත් එක්ක ඩයිනම් පොඩි මේ පොතට කරුණු එකතු කරගෙන කොහොම හරි මේ දක්වා යනවා කියලා වගේ පොතක් ලිව්වා. හරිද? අපි ස්පොන්සර්ෂිප් ගන්න යන්නේවා. අපි කොහෙද දැන් අපි ප්ලේස් බලන්න යන්නේවා. අපිට එන ප්‍රශ්න හරිද? අපි ගන්න ආතල් හරිද? අපි සෙට් වෙන දැන් අපි hina වෙන ඒවා කතා කරන ඒවා අඬන ඒවා ඔක්කොම දාමු. මොකද ඉතින් හිතන්නේ ඔයාලා? වැඩේ හොඳයි. කොහොමද දැන් කවද්ද මොනවද පටන් ගන්න වැඩේ? එදා මගේ ෆස්ට් අයිඩියා එක තියෙන්නේ මෙහෙමයි. දා අපිට නමක් නැහැ. ලෝගෝ එකක් නැහැ. මුකුත් නැහැ. අපි ඒක චුට්ටක් හිතමු. හිතලා අපි ඒක ගැන කතා කරන එකේ ධම්ම අපි වීඩියෝ ටික හදන්න ගමු. දැන් පළවෙනි වීඩියෝ එක හරි මම අර හිතාගත්තා. මං එහි ඉඳන් කෝච්චි ආවේ මූත් එක්ක. එතකොටත් පොඩි වීඩියෝ එකක් දාගත්තා. හරිද? දැන් උඹලා දෙන්න හම්බෙද්දිත් පොඩ්ඩක් කැම්මයක් උසන් හිටියානේ. ඇයි කියලාත් ඇහුවනේ. හරිද මේක තමයි හේතුව. ඔය කැම්පියන හරි. ඔයාලා වැඩේට කැමතිද? ඉතින් ඉස්සලා මේක දැනගන්න බෑනේ. මම කිසි ප්‍රශ්නයක් නැහැ. කරියර පොඩක් කරගෙන යන්න තමයි තියෙන වීඩියෝස් ටික හැම වෙලාවෙම ඇවිදින අඩියෙන් අඩිය වීඩියෝස් ටික තමයි ගන්න ඉන්නේ. මචං මේක හරිය නැත්නම් වැඩක් නැහැ මොකද කතා කරන්නේ නැතුව ඉඳලා මචං එකෙක් මොකක් කරේ වීඩියෝ එකක් දාලා ඒකත් වෛරල් වෙනකොට නේද? ඔව්. මේක හරිය කියන තියෙනවා අවුල. අවුල් නේ. කවන්නයි. දැන් කවුද ආරයි අර බුවා නෑ උසුපිරි සිනාවට ඔව් අර වැල්ලුවා කොහොමද එතර වැව අපිට. එතර වැඩි ඇසර ඉතින් අපි බලමුනේ. පුළුවන් වෙයිනේ. ඔයාලා හතරම කැමතිද? කැමති නැත්තම් පිනයිද ඉතින් අකමැති වෙන්න හේතුවක් නැහැ. ඉතින් කරන පළවෙනි වැඩේ නෙමෙයි. කලින් ඉඳන් මේ වගේටනේ කරගෙන ඉන්නේ. බුවා තව පොඩි විස්තරයක් කියන්න තියෙනවා. ඒක දැන් අපි නම දාන්නයි ඒ ටිකට සෙට් වෙනවනේ. එතකොට වීඩියෝ එක කරද්දි කරමු. මේ ඉස්සලාම මේ කතා කරද්දී නැත්තම් අපි ඒක ගෙදරක දාගමු. හරිද? පණිඩම තනක් හොයා දුන්න හසන්කට ස්තුතියි. මේ ඇත්තටම අවුලක් නැහැ නේ මචං. නෑ මොකද පළවෙනි එක කෙලුණා. උඹලා දන්නවා අඬලක් තියෙනවනේ අපි ඒකට ඇඬුවානේ. ඒකට අඬලා කෙලවගෙන ලක්ෂ එකමාරක් දෙකක් ණය වෙලා ඒකේ වීඩියෝ තදිනේ බං ඔය මේ ගත්තේ ඈ ආව් ඒකේ වීඩියෝ ටිකක් මදින් දාමුනේ. ඒකෙත් ෆොටෝග්‍රැෆික් එඩිටින් කරේ මෙයා බවුන්සින් කරා යාරයා. අර ටිකට් කැඩුවේ අපි කවුන්ටර් එක බැලුවේ මෙයා. වීඩියෝ වල හිටියා. වීඩියෝ වලත් හිටියා. ඩීජේ පාටිය දන්නේ නැද්ද තියෙන දන ඈ අපි තාම මේ පළවෙනි ෂෝ එකක් ගැන හිතලා නැහැ. මේ අයිඩියා එකක් කරනවා කියලා විතරයි තියෙන්නේ. එතකොට ඒකට සල්ලි වන්න ඕනේ. ප්ලේස් බලන්න ඕනේ. හැමදේම කරන්න ඕනේ. ඒ හැමදේම අපි කැම්මයක් ඉස්සරහ ඉඳන් කරමුනේ. එහෙනම් හරිනේ. ඕකේනේ? ඕකේ එහෙනම් ඕකේනේ. පටන් ගමු වැඩි අනිවාර්යයෙන්. මේ පටන් ගත්ත එක කට්ටිය මේක ඉවර කරමු ඔව්. හොඳයි ඉතින් හොඳයි කියලා. එහෙනම් ජය වේවානේ. ගම්බා. කැබ් ගෝක් කරමු. වීඩියෝ වල නෑ කිව්වොත්. කියන්න දෙයක් ඉතින්. ඒ ශාර කරවලුත් ප්‍රොෆෙසර් දැන් අපි මෙතෙන්ට ආවේ දැන් ගැන කතා කරන්නේ.